ආයුබෝවන් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කාන්තා ශරීරයේ පිහිටි උපන්ලප වලින් හෙළිවන රහස් ගැන. ඔබේ ජීවිතේ වාසනාව හා අවාසනාව, දියුණුව හා අසාර්ථක බව, ඒ වගේම ඔබේ ලිංගික ආසාවන් කෙරේ ඇති නැඹුරුතාව වගේ රහස් මේ උපන්ලප වලින් හෙළිවන බව ඔබ දන්නවාද? හිස මත උපන්ලපයක් පිහිටා ඇතනම් ඔබට සමාජයේ ඉහළ තලයක වැජබිය හැකි අතර උසස් පිරිමියෙක් සමග විවාහ වීමටත් අවස්ථාව උදා වෙනවා. ඒ වගේම විශාල ධන නිදාන ලැබීමේ වාග්යකුත් හිමි වෙනවා. එහි බෙම මත උපන්ලපයක් ඇතනම් එම කාන්තාවන් හිතුවක්කාර ගතිගුණයන්ගෙන් හෙබි අතර අඩු වයසින් ප්‍රේම සම්බන්ධතා පවා ඇති කරගන්නවා. මන් තීරණ මත ඇති කරගන්නා විවාහ පවා එතරම් සාර්ථක වන්නේ නැහැ. ඉතාමත් ලස්සනට ඉන්න උනන්දු වන අතර අනියම් සම්බන්ධතා පවා ඇති කරගන්නවා. නලල මැද උපන්ලප පිහිටන්නේ නම් දැඩි උත්සාහවන්ත කාන්තාවන් වන අතර ආගමික දේවල් වලටත් වැඩි නැඹුරුතාවක් දක්වනවා. විශාල දේපළවලට උරුමකම් කියන මොවුන් සාර්ථක යුග දිවියක්ද ගත කරනවා. ඒ වගේම පින්වන්ත දරුවන් ලැබීමට පවා වාසනාව ලැබෙනවා. වම් කම්මුල මත උපන්ලපයක් ඇති කාන්තාවන් ඉතාම බුද්ධිමත් හා වාසනාවන්ත වන අතර ඉහළ අධ්‍යාපනයක් ලැබීමට පවා භාග්‍යවන්තයි. සමාජයේ ආකර්ෂණය නොවඩුව ලබා ගන්නා මොවුන් සාර්ථක යුග දිවියක්ද ගත කරනවා. ඒ වගේම යම් යම් ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්නත් සිදු වෙනවා. නිකටේ උපන්ලප ඇති කාන්තාවන් කලාකාමී වන අතර කලාත්මක දේවල් වලට වැඩි හැකියාවක් දක්වනවා. ඒ වගේම විවාහ ජීවිතයේ යම් යම් බාධාවන්ට මුහුණ දීමට සිදුවන අතර ස්වාමියා කාමාශාවන්ගෙන් පිරි හා මාන්නයන්ගෙන් අධික පුද්ගලයෙක් වෙනවා. බෙල්ලේ උපන්ලප ඇති කාන්තාවන්ට විවාහය ප්‍රමාද වන අතර ස්වාමියා ධනයෙන් අඩු පුද්ගලයෙක් වෙනවා. රැකියාවේදීද නිතරම ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන අතර දරුවන් ලැබීමේ වාසනාවද මදක් අඩු වෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන ගමන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්නම්. ජය වේවා.